2026 O level exam එකත් ළඟම එනවා. ඉතින් මේ වෙනකොට ඔයා ගොඩක් බය වෙලා ඇති, ස්ට්‍රෙස් වෙලා ඇති exam එකකින්. ඉතින් ඔයා ස්ට්‍රෙස් වෙනවා කියන්නේ ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඇත්තම කිව්වොත් ඔයා ස්ට්‍රෙස් වෙනවා කියන්නේ ඔයා මේ exam එක ගැන ඕනමටත් වඩා අවධානය යොමු කරනවා. ඒ කියන්නේ ඔයාලා මොන වගේ රිසල්ට් එකක් එයිද මේ ගැන ඔයා ඕනමටත් වඩා හිතනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද අපිට කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් කියලා මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න. ස්ට්‍රෙස් එක නැති කරලා කොහොමද අවධානය හරියටම අපේ එක්සෑම් එකට තියලා හොඳ රිසල්ට් එකකට යන්නේ කියන එක ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඇයි අපිට මේ වගේ ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ? මම මේක ඔයාලට කරුණු තුනකින් කියන්නේ. අංක 1 එක්සෑම් එකට අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක අපිට ගන්න බැරි වෙයි කියලා අපිට ඇති වෙන බය. ඒ කියන්නේ මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ අපිට හරි සැලසුමක් සූදානමක් නැතිකම. ඒ කිව්වේ මේ කෙටි කාලෙට ඔයාට අනිවාර්යෙන්ම හොඳ ප්ලෑන් එකක් තියෙනවා. මම මගේ කලින් වීඩියෝ එකේ විස්තර කරා කොහොමද හරියට ප්ලෑන් එකක් හදාගන්නේ එක්සෑම් එකට කියලා. ඉතින් මේ වෙනකොට ඔයාට ප්ලෑන් එකක් නැත්තම් ඔයා මේ වෙනකොට ලොකු ස්ට්‍රෙස් එකක අනිවාර්යෙන්ම ඇති. වැඩ ගොඩක් ඉර වෙලා ඇති. ඒ වැඩ ටික කොහොමද ඉවර කරගන්නේ කියලා ඔයාට කිසිම අයිඩියා එකක් නැතුව ඇති. ඉතින් එතකොට ඔයා ස්ට්‍රෙස් වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. දෙවැනි එක ඔයාගේ අම්මයි තාත්තයි එහෙමත් නැත්නම් ගුරුවරු වැඩිහිටිය ඔයාව ප්‍රෙෂර් කරනවා ඇති. ඔයා මෙන්න මේ වගේ රිසල්ට් එකක් අනිවාර්යෙන්ම ගන්න ඕන. ඒ වගේ ඔයාට ගෙදරින් එහෙමත් නැත්නම් සමාජයෙන් ලොකු පීඩනයක් එල්ලෙන්න ඇති. මේ නිසා ඔයා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඊළඟට ඕවර්තින්කින්. එහෙමත් නැත්නම් අපි මේක ගැන ඕනවටත් වඩා හිතනවා. ඒ කියන්නේ මේකෙදි ඔයාගේ ක්ලාස්මේට්ස්ලත් එක්ක ඔයාව සංසන්දනය කරනවා. ඔයාට වඩා වැඩි ලකුණු අරගෙන ඉන්න ඔයාගේ ක්ලාස් එකේ ඉන්න අනිත් අයත් එක්ක ඔයා නිතරම ඔයාව සංසන්දනය කරනවා. මේක නිසා ඔයාට ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නේ කියලා. ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න එක කතා කරනකොට අපේ එදිනෙදා පුරුදු ලොකු කාර්යභාරයක් කරනවා මේකත් එක්ක. නිින්ද. මේ වෙනකොට ඔයාට හරිම පොඩි කාලයක් නේ තියෙන්නේ එක්සෑම් එකට. ඉතින් ඔයාට වැඩ ගොඩ ගැහිලා ඇති. පේපර්ස් ඇති ගොඩක් කරන්න. එතකොට ඉවර වෙච්ච නැති පාඩම් ගොඩක් ඇති. ඉතින් මේවත් එක්ක ඔයා හිර වෙලා ඇත්තේ. ඒ නිසා ඔයා හිතනවා ඇති ඔයාගේ නිින්ද ටිකක් අඩු කරලා එක්ක දවසට පැය 2ක් 3ක් වගේ නිදාගෙන මේ වැඩ ටික ඔයා ඉවර කරන්න මේ වෙනකොට ප්ලෑන් කරලා ඇති. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඔයාට දවසට අඩුම පැය 5ක නිින්දක්වත් ලබා ගන්න මේ කාලෙදී. මොකද මේ නිින්ද හේතු වෙනවා අපේ මේ මොලේ ක්‍රියාකාරීත්වයට. ඔයා පාඩම් කරන දේවල් ඔයාට මතක තියාගන්න මේ නිින්ද ගොඩක් උදව් වෙනවා. මම කියන්නේ නෑ වැඩියෙන් නිදාගන්න කියලා. හැබැයි ඔයා ප්‍රමාණවත් නිින්දක් මේ කාලෙදී අනිවාර්යෙන්ම ගන්න ඕන. ඔයා මේ නිින්ද කැප කරන්න ලොකු හේතුවක් නේ. ඔයාට ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න බෑ. එතකොට ඔයාට වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙන එක. ඉතින් මම ඔයාට යෝජනා කරනවා මම කලිනුත් කිව්වා වගේම හරි ටයිම් ටේබල් එකක් හදාගත්තොත් ඔයාට මෙන්න මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දෙවෙනි දේ healthy diet. ඔයා කඩෙන් කන එක කෙටි කෑම වර්ගවලට පුරුදු වෙලා ඉන්නවනම් මේ කාලේ ගෙදර හදන කෑම වර්ගවලට එතකොට එළවලු පළතුරු වගේ කෑම වර්ගවලට පුරුදු වෙන්න. මේකෙන් ඔයාට කඩේ දෙන ශනික කෑම කෑවම ඇතිවන සමහර අපහසුතාවයන්. ඒ කියන්නේ නිදිමත, ඒතර ગેස්ට්‍රයිටිස් වගේ දේවල් වලින් මේ කාලේ ඈත් වෙලා ඉන්න පුළුවන්. මේකත් ඔයාට ලොකු උදව්වක් වෙනවා. ඊළඟට ඔයා දවසට අඩුම විනාඩි 10ක් 15ක් අතර කාලයක්වත් එක්සර්සයිස් කරන්න පාවිච්චි කරන්න. මේකත් ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න ලොකු උදව්වක්. අපි බලමු අපිට මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න මොනවද තියෙන ස්ටඩි ටෙක්නික්ස් කියලා. මේ ස්මාර්ට් ස්ටඩි ටෙක්නික්ස් ඒවකින් අපිට ස්ට්‍රෙස් එක හරිම ලේසියෙන්ම මැනේජ් කරගන්න පුළුවන්. මොකද ඔයාට දැනෙනවා ඔයා දැන් හොඳට විභාගයට සූදානම් කියලා මේ ස්මාර්ට් ස්ටඩි ටෙක්නික්ස් පාවිච්චි කරාම. පළවෙනි එක තමයි ඔයාට හරියට ටයිම් ටේබල් එකක් තියෙන්න ඕන. මේක නිකන් ටයිම් ටේබල් එකක් නෙවෙයි, රිවිෂන් ටයිම් ටේබල් එකක්. ඒ කියන්නේ මේ දේ ඔයාට වගේ normal ටයිම් ටේබල් එකට ඇඩ් කරගන්නත් පුළුවන්. රිවිෂන් ටයිම් ටේබල් එකක් කියන්නේ ඔයා අලුතෙන්ම දේවල් පාඩම් කරන්න යොදා ගන්න ටයිම් ටේබල් එකක් නෙවෙයි. මේකෙදි වෙන්නේ ඔයාට රිවයින් කරනවා. දේවල් ඔයා පාඩම් කරපු දේවල් ටික ඔයාට නැවත නැවත මතක් කරනවා. ඉතින් මේක ඔයාගේ මතකය වැඩි කරන්න ලොකු උදව්වක් වෙනවා. මේකෙදි මම අමතරව එකතු කරන්න කැමතියි ඔයා මේකේ ප්ලෑන් කරගන්න මොන සබ්ජෙක්ට්ද ඔයා මේ දවසට රිවයින් කරන්න කියලා. මේක ලොකු උදව්වක් වෙයි. ඔයාට ටික දවසක් යනකොට ඒ කියන්නේ සතියක් විතර යනකොට ඔයාට ලොකු ප්‍රොග්‍රස් එකක් පෙනේවි මේ වැඩේ කරොත්. දෙවැනි එක practice past papers. මම මගේ කලින් වීඩියෝ එකේ කිව්වා මේ කාලේ past papers කරන එක කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා මම මෙතන එක ගොඩක් තව විස්තර කරන්න යන්නේ නැහැ. ඔයා මේ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. මොකද past papers කරන එක ගොඩක්ම වැදගත්. මේකෙදි ඔයාට උදව් වෙනවා question style එක අඳුර ගන්න. එතකොට ඔයාගේ confidence එක ඉබේම වැඩි වෙනවා. ඔයා දැන් දන්නව exam එකට එන්නේ
මොන වගේ ක්වෙස්චන්ස්ද කියලා. ඉතින් ඒක ඔයාලට කොන්ෆිඩන්ස් වැඩි කරගන්න ලොකු හෙල්ප් එකක් වෙනවා. අපි බලමු තව මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. මම මෙහෙම කියන්නම්කෝ අපිට පුළුවන් පොසිටිව්ලි අපිත් එක්කම කතා කරන්න. ඒ කියන්නේ ඔයාට ඔයාම දැනෙන්න දෙන්න. මම මේ කියන්නේ ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ඇති වෙන්න දෙන්න. ගොඩක් වෙලාවට හේතු වෙන්නේ අපිට අපි ගැන විශ්වාසයක් නැති එකනේ මේ ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ. අපිට අපිව විශ්වාස නැහැ. අපි මේ වැඩේ කරයිද නැති වෙයිද? මේ වගේ දේවල් ඇත්තටම අපිට අපිවම විශ්වාස නැහැ. ඉතින් ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා ඔයත් එක්කම කතා කරන. ඔයා මේ වැඩේ කොහොම හරි කරනවා. ඔයාට විතරයි මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේ කාලේ මහන්සි වෙලා මේ වැඩේ කොහොම හරි කරනවා කියලා ඔයාටම කියන්න. මේකෙන් ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වගේම තමයි ඔයා ඉමැජින් කරන්න ඔයා එක්සෑම් එකට ගිහිල්ලා කොහොමද මේක සාර්ථකව මුහුණ දෙන්නේ කියලා. එතකොට ඔයාට රිසල්ට් එකක් ආවට පස්සේ ඔයාට A9 තියෙනවා. ඔයා මේක ඉමැජින් කරන්න. එතකොටත් ඔයාට ලොකු කොන්ෆිඩන්ස් එකක් එවි එක්සෑම් එකට කොහොමද ස්ට්‍රෙස් මැනේජ් කරගෙන හරියට වැඩ කරන්න කියලා. මොකද ඔයා දැන් දන්නවා ඔයාට එක්සෑම් එකට A9ක් ආවම කොයි වගේ සතුටක්ද ඇති වෙන්නේ. අම්මලා තාත්තලා ප්‍රතිචාර මේවා ඔයා ඉමැජින් කරන්න. එතකොට ඔයාට හිතනවා මෙතනට මම කොහොම හරි යන්න ඕනේ. මේ සතුට මම කොහොම හරි අරගන්න ඕනේ කියලා. ඉතින් මේක ඔයාට ලොකු හෙල්ප් එකක් වේවි. ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් දවසට අඩුම විනාඩි 10ක්වත් භාවනා කරන්න. ඒ කියන්නේ හිත එක අරමුණක තියාගෙන විවිධ භාවනා ක්‍රම තියෙනවනේ. මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන භාවනා ක්‍රමයක් වෙන්න පුළුවන්. මොකක් හරි භාවනා ක්‍රමයක් විනාඩි 10ක් කරන්න. මේක ඔයාට ලොකු උදව්වක් වෙනවා ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න. ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නේ කොහොමද කියලා අපි ටිප්ස් ගොඩක් කතා කරා. ස්ටඩි ටෙක්නික්ස් වලින් කොහොමද මේක කරන්නේ? එතකොට මයින්ඩ් රිලැක්සේෂන් වලින් කොහොමද මේක කරන්නේ? අපේ එදිනදා පුරුදු වෙනස් කරගෙන මේක කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. මම හිතනවා මේක ඔයාට ලොකු උදව්වක් වෙයි කියලා මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න එක ගැන. ඉතින් ඔයා හිතන්න එපා මේ එක්සෑම් එක ලඟ වෙලා තියෙද්දි මේ ස්ට්‍රෙස් එක එතකොට මේ බයත් එක්ක පීඩා විඳින ඔයා විතරයි කියලා. ගොඩ දෙනෙක් මේකත් එක්ක මේ වගේම පීඩා විඳිනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඔයා කොහොමද මේක මැනේජ් කරගන්නේ කියන එක. ඔයා හිතනවා නම් මේ ටිප්ස් ඔයාට උදව්වක් වුණා කියලා ඔයා මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.